Hello guys, කොහොමද ඉතින් ඔයාලට ආයුබෝවන් කියලා ආදරෙන් අදත් පිළිගන්නවා ISTQB Foundation Level Video Series එකේ අලුත් වීඩියෝ එකකට. ඉතින් අපි අද කරන්න යන්නේ අපේ වීඩියෝ සීරීස් එකේ 13 වෙනි වීඩියෝ එක. ඉතින් අපි අද බලමු මොනවාද මේ impact of software development life cycle on testing. ඒ කියන්නේ software development life cycle එකට testing වලින් තියෙන impact එක මොකක්ද කියලා. හරි, මේකෙදි අපි කතා කරන්නේ ඉස්සෙල්ලම බලන්න ඕන මොකක්ද අපේ software development life cycle එකට testing වලින් තියෙන impact එක, adapt එක. ඒ කියන්නේ කොහොමද SDLC එක software development life cycle එක success කරගන්න testing adapt වෙන්නේ. කොහොමද අපි testing යොදාගන්නේ කියන එක තමයි මේකෙන් අපි කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ආරාධනා කරනවා lesson 2 එකට අදාළව videos දෙකක් කරලා තියෙනවා introduction to topic 2 lesson 2. ඉතින් ඒ දෙකත් බලන්න, බලලා මොන හරි ප්‍රශ්න තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. හරි, අපි දැන් බලමු කොහොමද මේ SDLC එකේ success එකට testing adapt විය යුත්තේ. ඒකට අදාළව අපිට points දීලා තියෙනවා පහක්. scope and timing of the test activities, ඊට පස්සේ level of details of test document, choice of test technique and test approach, extent of the test automation, role and responsibilities of a tester. මේ තියෙන කොටස් පහට අදාළව තමයි අපි කොහොමද මේ SDLC එකේට impact වෙන්නේ කියන එක කතා කරන්නේ. ඉතින් අපි බලමු පළවෙනි එක මොකක්ද මේ scope and timing of the test activities කියන්නේ. හරි, අපි පළවෙනි එකේදී බලන්න ඕන waterfall model එක අපි සලකලා බැලුවොත් ඒකේ testing start වෙන්නේ development කරාට පස්සේ. ඒ කියන්නේ after development. ඒ වගේම test planning execution පොඩ්ඩක් delay වෙනවා. මොකද අපිට step by step වෙන්න ඕන හින්දා test planning and execution කියන එක delayed and often both. ඒ දෙක පොඩ්ඩක් delay වෙනවා. එතකොට waterfall model එකට බලපෑම ඒක. ඊට පස්සේ අපි බලමු agile model එකට බැලුවොත් in agile model testing continuously and iteratively තමයි testing වෙන්නේ. ඒ කියන්නේ එක phase එකක් ඉවර වෙනකන් ඉන්න ඕනේ. මොකද agile එකේදී අපි මේ continuously ඒ දෙක සමබරව parallelly කරගෙන යනවා. හරිද? එතකොට testers ලට involve වෙන්න පුළුවන් start එකේ ඉඳලාම. ඒ කියන්නේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මේ agile model එකේ testers ලට involve වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි බලුවොත් ඒ වගේම අපිට බලන්න ඕන දෙයක් තමයි SDLC එකේදී when කියලා කියන්නේ කොයි වෙලාවටද සහ how much කොච්චරක් අපි එක phase එකේදී ඔක වෙන්න ඕනේ. කියන්නේ අපි ඒ කට්ටියට SDLC එකට ටෙස්ටිං වලදී උදව් වෙන්න ඕනද, කොච්චර බලපෑමක් වෙනවද, when කොයි වෙලාවටද සහ කොච්චරක් උදව් වෙනවද කියන එක මේ scope and timing of the test activities කියන එකෙන් අපි බලන්න ඕනේ. එතකොට waterfall model එකේදී කොහොමද වෙන්නේ, agile model එකේදී කොහොමද වෙන්නේ කියලා අපි මේක ගැන කතා කරා. ඊට පස්සේ අපි බලමු level of details of test documentation. ඒකේ කොහොමද බලපෑම එන්නේ SDLC එකට. ඊට පස්සේ මේකෙදි බැලුවොත් waterfall often required formal. ගොඩක් දුරට waterfall model එකේදී formal විදිහට තමයි අපි details and documentations යන්නේ. එතකොට detail test documentation විදිහට යන්නේ. formal කියලා කියන්නේ formal informal අපි ඉස්සරහට කතා කරනවා මේක. එතකොට මේ documentation formal informal තව විදි තියෙනවා. කියන්නේ ඔයාලට කිව්වොත් walk through inspection ඔය වගේ තව methods තියෙනවා. අපි ඉස්සරහට ගැන කතා කරනවා. එතකොට මේකෙදි ගොඩක් දුරට formal කියලා කියන්නේ detail test documentation එකක් විදිහට තමයි test plans, test cases, ඊට පස්සේ traceability metrics වගේ ඒවා යන්නේ. traceability metrics කියන්නේ මොනවද කියලා මම ඉස්සෙල්ලා වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. මම ඒකේ ඔයාලට ඔන්න link එක උඩ attach කරලා තියෙනවා. ඒකත් ගිහලා බලන්න ලොකු idea එකක් ගන්න ඕන මොනවද traceability metrics කියන්නේ කියලා. ඊට පස්සේ agile methodology එකේ බැලුවොත් අපි lightweight documentations තමයි ගොඩක් දුරට යන්නේ. කියන්නේ waterfall එකේ වගේ formal full documented detailed documentation වලට යන්නේ lightweight documentation වලට යන්නේ. එතකොට testers ලා ගොඩක් දුරට අවධානය යොමු කරන්නේ මේ agile development model එකේ user stories සහ conversation කියන එක අපි ඉස්සරහට කතා කරනවා. what are the 3 C's in the story කියන එතකොට 3 C's කියන එකෙන් අපිට එනවා card,
conversation confirmation අපි ඉස්සරහට කතා කරනවා මේක සම්බන්ධයෙන් සවිස්තරාත්මක අපි දැනට ඔළුවට දාගෙන ඉන්න මොකක්ද මේ කියලා. හරි ඊළඟ එක බලුවොත් choice of test technique and test approach. ඒ කියන්නේ test technique මොනවාද අපි use කරන සහ test approach මොනවාද. එතකොට මොනවාද මේ SDLC එකේ අපිට use කරන්න පුළුවන් test technique approaches කියලා ගත්තොත් exploratory testing, scripted testing, manual testing එහෙම නැත්නම් automated testing. ඔය ටික සම්බන්ධෙනුත් අපි ඉස්සරහට සවිස්තරාත්මකව කතා කරනවා. දැනට idea එකක් ගන්න මොනවද මේ methods කියලා. වලට exploratory testing කියන එක මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔයාලට හරියටම practically දැනගන්න පුළුවන්. මම තව වීඩියෝ සීරීස් එකක් කරනවා exploratory testing live website test කරනවා ලංකාවේ තියෙන. ඉතින් ඒකේ වීඩියෝස් දාලා තියෙනවා දැනට dialog එකේ. ඊට පස්සේ booking.com එකේ මම වෙබ්සයිට් exploratory test එකක් live කරලා bugs report කරලා තියෙනවා. ඔයාලට ඒක ගැන විස්තරයක් සහ ඒක ගැන හරියට කොහොමද මේ exploratory testing කියන එක වෙන්නේ කියලා බලා ගන්න ඕන නම් ඒ වීඩියෝ සීරීස් එක බලන්න. ඒකේ සවිස්තරාත්මකව තියෙනවා. ඉතින් මම මෙතන කාඩ් එකක් ඇටච් කරලා තියන්නම් ඔයාලට ප්ලේලිස්ට් එකත් බලන්න. ඊට පස්සේ scripted testing කියලා කියන්නේ අපි script විදියට ලියාගෙන ඒ කියන්නේ test cases විදියට ලියාගෙන අපි කරන එක manual testing automation testing කියන ඔයාලා දන්නවා. ඒක පැහැදිලි කරන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් මේකද එක්සැම්පල් එකක් විදියට ගත්තොත් V model එකේ හරිද ගොඩක් දුරට development phase එකත් එක්ක closely යන්නේ මේ V model එකේදී. testing කියන එක development phase එකත් එක්ක closely යන්නේ සහ systematic test design කියන එක අපි use කරනවා මේ V model එකේදී. systematic testing කියන්නේ මොකක්ද කියලා බැලුවොත් අපි effective test identification එකක් test detection එකක් කරන්න අපි structured ඊට පස්සේ testing strategies use කරලා defects identify කරගන්න ඊට පස්සේ software එකේ quality එක ensure කරගන්න අපි run කරන process එකක් design එකක් තමයි මේ systematic test design කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟට බලුවොත් උදාහරණේ in agile risk based and exploratory testing. agile වල risk based testing සහ exploratory testing කියන එක use කරනවා. risk based කියලා කියන්නේ අපිට වැඩිම risk එකක් තියෙන තැන තියෙන්නේ මේ අපි develop කරන system එකේ. එතකොට risk එක වැඩිම එකේ ඉඳන් අපි test කරන්න පටන් ගන්නවා. risk එක වැඩිම එකේ ඉඳන් අඩුම එකට. ඒ විදිහට තමයි risk based testing කියලා කියන්නේ exploratory testing එක කියලා දන්නවා දැන් තමයි මොකක්ද කියලා. හරි ඊට පස්සේ බලමු extent of test automation. හරිද? හරි ඊළඟ එක බලුවොත් මේ traditional model වලදී මේ test automation වලට වෙන්නේ මොකක්ද කියලා බලුවොත් මෙතනදී traditional models test automation may be limited due to read process and late test involvement. ඒ කියන්නේ waterfall model එකේදී වගේ බැලුවොත් අපිට ඉස්සෙල්ලාම develop කරනකන් ඉන්න වෙනවා අපේ testing පටන් ගන්න. අන්න ඒක තමයි මේක කියන්නේ මේ late rich phases and late test involvement කියලා. හරි. ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඊළඟට බලමු මොනවද මේ roles and responsibilities of a tester. ඊට පස්සේ මේකෙදි කතා කරන්නේ waterfall model එකේදී නම් testersලා involve වෙන්නේ after development. ඒ කියන්නේ develop කරාට පස්සේ. මොකද waterfall model එක depend වෙනවා අපි උඩ තියෙන stage එක step එක මත තමයි යට තියෙන step එක depend වෙන්නේ. ඒ කියන්නේ එක මත තමයි දෙක depend වෙන්නේ. අන්න ඒ වගේ. ඊට පස්සේ focusing on defect detection. අපි focus කරන්නේ defect detect කරන එක. ඒක තමයි අපි හැම model එකේදීම use කරන්නේ. ඉතින් ඒක විශේෂ දෙයක් නෙමෙයි. ඊට පස්සේ agile model එකේදී testersලා developersලා සහ product ownersලා එක්ක closely වැඩ කරනවා. මොකටද වැඩ කරන්නේ? helping with requirements clarification, test planning, automation and pair testing. ඒ කියන්නේ requirement clarify කරගන්න මොනවද මේ requirements කියලා. ඊට පස්සේ test plan කරන්න. ඊපස්සේ ඒ වගේම test automation වලට සහ pair testing. pair testing කියන මේ methods වලට ලං වෙලා වැඩ කරන closely වැඩ කරන developersලා product ownersලා එක්ක. ඉතින් ඊට පස්සේ බලුවොත් so the SDLC defines how proactive or reactive the tester's role is. ඒ කියන්නේ proactive කියලා කියන්නේ taking actions before situation rise. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් එන්න කලින් action ගන්න එක තමයි proactive කියලා කියන්නේ. ඊට පස්සේ reactive කියලා කියන්නේ prevent issues or prepare for the future. ඒ කියන්නේ අනාගතේ එන්න තියෙන මොකක් හරි අවුල් තියෙනවා නම්
අවුල් කියන්නේ ඩිෆෙක්ට්ස් නේ අපිට එන්න තියෙන ඩිෆෙක්ට්ස් තියෙනවා නම් ඒකට අපි ඉන්නෝල් වෙලා ඒක ඔක කරගන්නවා ඒක අයිඩෙන්ටිෆයි කරගන්නවා ඒක තමයි රියැක්ටිව් ප්‍රොඇක්ටිව් කියලා කියන්නේ හරිද ඊට පස්සේ අපි බලමු sequential development model එතකොට අපිට මේකෙදි මේ උඩ කතා කරපු පහ ඉවරයි දැන් ඊට පස්සේ අපි කතා කරන sequential development model එතකොට ඔයාම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති SDLC එකට ටෙස්ටිං වලින් මොකක්ද වෙන ඉම්පැක්ට් එක කොහොමද ඇඩප්ට් විය යුත්තේ testing must be adapt to SDLC success කොහොමද SDLC එක success එකට testing එක ඇඩප්ට් වෙන්න ඕන කියලා අපි මේ කරුණු පහත් එක්ක කතා කරා. ඉතින් ඊළඟට අපි බලමු මේ sequential iterative ඊට පස්සේ agile development model කියන්නේ මොනවද කියලා මම මේ සම්බන්ධයෙන් මුල වීඩියෝ එකේදී කතා කරා. ඒ කියන්නේ මුල වීඩියෝ එකේ කියලා කියන්නේ මම මතක විදියට වීඩියෝ 12 එකේ activities in development process lesson 2 එකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලට ඒක බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට අමතරව මම පොඩි අයිඩියා එකක් දෙන්නම් මොකද්ද මේ sequential iterative agile කියන models කියලා. හරි. එතකොට sequential development model. එතකොට මේ sequential development model එකට waterfall model, V model කියන models දෙක ගන්න පුළුවන් basically. sequential model එකේ test එකේ role එක වෙන්නේ mainly involve වෙන්නේ reviewing requirements. ඒ කියන්නේ requirements review කරන මොනවද අපිට අවශ්‍ය කරන requirements සහ ඒ වගේම performing test analysis and design. test analysis, test design කියන process දෙක run කරන්නේ STLC software testing life cycle එකේ ඒ දෙක run කරන තමයි මේක V model, waterfall model කියන test involve වෙන්නේ. එතකොට ඒකේදී අපි බලන්න ඕන මේ test execution එක executable code is usually created in the later phase. එතකොට sequential model එකේ later phase එකේදී කියන්නේ අන්තිමේදී තමයි මේ executable code එකක් usually normally create වෙන්නේ. ඒක ඔළුවට දාගන්න ඕනේ. ඒ වගේම dynamic testing cannot be performed early. dynamic testing අපිට early කරන්න බෑ. මොකද dynamic testing කියලා කියන්නේ static dynamic කියලා testing වර්ග දෙකක් තියෙනවා. static testing කියලා කියන්නේ before run the code. dynamic testing කියලා කියන්නේ after run the code. ඒ කියන්නේ code එක run කරන ගමන් කරනවා. එතකොට dynamic testing run කරන්න බෑ early. මොකද අපි stage එක step එක එන්නේ. එතකොට එක ප්‍රේස් එකක් උඩ ප්‍රේස් එකක ඩිපෙන්ඩ් වෙනවා. එතකොට අපිට අනිවාර්යයෙන්ම මුල ප්‍රේස් ටික මේ රන් කරලා ඉන්න ඕන. මුල් ප්‍රේස් ටික ඩන් කරලා ඉන්න ඕන අපි ඊළඟ ප්‍රේස් එකට යන්න නම්. ඒක ගැන අයිඩියා එකක් ආවා කියලා මම හිතන ඊට පස්සේ බලමු iterative development model. sorry මේක අපිට තව කතා කරන්න දේවල් ටිකක් තියෙන එක බලමු. ඊට පස්සේ code comes later. අර කියප එකම තමයි code එක එන්නේ පස්සේ. since code is written in the later phase. ඉස්සෙල්ලා කතා කරමු later phase එක. කියන්නේ dynamic testing running the software happens late. ඊට පස්සේ final phase. testing in the final phase. testing is most about validating the finished product, not continuous feedback. ඒ කියන්නේ ඉස්සෙල්ලා කියපු දෙයම තමයි validating the finished product. ඒ කියන්නේ finished product එක validate කරන්න තමයි ගොඩක් use කරන්නේ. මොකද අපිට අන්තිමේදී තමයි මේ product එක එන්නේ අපිට testing පටන් ගන්න වෙන්නේ. ඉතින් මේකදී කියන විදිහට not continuous feedback. continuously feedback දෙන්න බෑ අපිට. මොකද dynamic testing අපිට මුල් phase එකේදී run කරන්න බෑ. එකක් මත එකක් depend වෙන නිසා. හරි. ඊට පස්සේ අපි බලමු මේ iterative and incremental models. මේකෙදී කතා කරන විදිහට iterative development model එකේදී it is assumed that each iteration deliver working product or product increment. ඒ කියන්නේ හැම iteration එකකදීම අපි assume කරනවා working prototype එකක් හෝ product increment එකක් කරනවා කියලා. හරිද? අපි හැම iteration එකකදීම අපි assume කරනවා එක්කෝ prototype එකක් එහෙම නැත්නම් product increment එකක් අපි වෙනවා කියලා. ඊට පස්සේ this implies that static and dynamic test. ඒ කියන්නේ static testing, dynamic testing all test levels වලදී perform කරනවා මේකේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු එකේ static testing අපිට කරන්න වෙන්නේ early phase එකේදී, dynamic testing කරන්න වෙන්නේ later phase එකේදී. එතකොට මේකෙදී මේ iterative incremental development model වලදී static testing, dynamic testing each level all test levels වල කරන්න පුළුවන්. මොකද එකකට එකක් depend වෙන්නේ නැහැ. ඒ වගේම frequently delivered of increment request, fast feedback and extensive regression testing.
මේකෙදි ඉස්සෙල්ලා අපි කතා කරා වගේ ෆාස්ට් ෆීඩ්බැක් දෙන්න පුළුවන්. يعني ඉස්සෙල්ලා waterfall model එකේදී ෆාස්ට් ෆීඩ්බැක් දෙන්න බෑ. මොකද ඩිපෙන්ඩන්ට් නිසා මේකෙදි ෆාස්ට් ෆීඩ්බැක් දෙන්න පුළුවන්. ඒ වගේම රිග්‍රෙෂන් ටෙස්ටිං රන් කරන්නත් පුළුවන්. මොකද අපිට ප්‍රොඩක්ට් එක කියන්නේ අපිට කොටසින් කොටස හම්බ වෙනවා. ඊට පස්සේ එකක් ඩෙවලොප් කරලා ඉවරනාට පස්සේ ඒකේ අලුත් අයිටරේෂන් එකක් හෝ ප්‍රොටෝටයිප් එකක් ඉන්ක්‍රිමන්ට් එකක් එනකොට අපිට රිග්‍රෙෂන් ටෙස්ට් එක රන් කරලා බලන්න මොකක්ද ඉම්පැක්ට් එක අපේ ඉස්සෙල්ලා තිබ්බ කෝඩ් එකට ඉස්සෙල්ලා තිබ්බ ඩෙවලොප් කරපු දේවල් වලට කියලා. අපි ඊට පස්සේ බලමු මේකට ගිහිල්ලා working software is each iteration. ඉස්සෙල්ලා මම කතා කරේ වෙන dynamic testing can start early, fast feedback needed. හරි. ඊට පස්සේ බලමු agile development. agile development එකේදී වෙන්නේ changes may occur through the project. ඒ කියන්නේ agile එකේදී වෙන්නේ project එක අපි changes කරන්නේ project එක කරගෙන යන ගමන්මයි. හරිද? එතකොට therefore lightweight work product documentation. ඒක නිසා අපිට lightweight work product තමයි ඕන වෙන්නේ. ඒ වගේම extensive that automation to make regression. ඒ කියන්නේ අපිට test automation use කරන්න පුළුවන් regression testing වලට. ඉස්සෙල්ලා එකට ඒ point එක සමාන. ඉස්සෙල්ලා එකත් අපිට regression testing use කරන්න පුළුවන්. හැබැයි regression testing use කරන්න පුළුවන්. හැබැයි automation නෙමෙයි අපිට මේකදී agile එකේදී test automation අපිට use කරන්න පුළුවන් easier විදියට මේ regression test කරන්න. හරිද? ඊට පස්සේ මේක ගොඩක් favorite එකක් ඉන්න වෙනවා මේ automation testing regression test වලට use කරන agile projects වල. ඒ වගේම manual testing tend to be done using experience based. manual testing කරනකොට ගොඩක් දුරට experience based test technique use කරන අපි experience based test technique කියන එක අපි ඉස්සරහ පාඩමේදී කතා කරනවා 4 කියන section එකේදී. එතකොට මේ experience based testing technique එකේදී do not require extensive prior test analysis and test design. එකට අර ලොකුවට බැරෑරුම් විදියට test analysis test design එක අවශ්‍ය නැහැ. මොකද test එකේ experience එක මත තමයි මේකේ success එක depend වෙන්නේ base වෙන්නේ. අපි බලමු short note එකෙත් ඒ විදිහටම තියෙනවද කියලා. Changes in explicitly changes frequently change වෙනවා. ඊට පස්සේ less formal documentation. අපිට formal documentation ඕනේ lightweight documentation තමයි ගොඩක් දුරට ඕන වෙන්නේ. ඊට පස්සේ high test automation. අපිට test automation use කරන්න පුළුවන් use කරන්න ඕනේ regression testing වලට. ඊට පස්සේ manual testing ගොඩක් එන්නේ experience based විදියට. හරි. මේකේ summary එකක් අපි ගත්තොත් sequential model එකේදී testing is structured then later stage එකේ තමයි අපිට testing පටන් ගන්න වෙන්නේ. මොකද depend වෙන නිසා උඩ තියෙන place එකෙන් යට තියෙන place එක. ඊට පස්සේ iterative models වල testing is repetitive and ongoing. අපිට repeat කරන්න පුළුවන් iterative incremental model වල. ඊට පස්සේ ongoing අපිට project එක develop කරගෙන යන ගමන් කරන්න පුළුවන් iterative model. ඊට පස්සේ agile model වල බැලුවොත් testing is fast, flexible and heavily automated. අපිට agile එකේදී ඉක්මනට fast testing කරන්න පුළුවන්. ඒ වගේම flexible ඒ කියන්නේ අපිට එක ප්‍රේස් එකකදී අපිට උඩ ප්‍රේස් එකේදී කරන්න බෑ. අපි පහළ ප්‍රේස් එකේ විතර කරන්න එහෙම නෑ. ඒක flexible අපිට ඕනම් ප්‍රේස් එකේදී testing කරන්න පුළුවන්. ඒ වගේම test automation use කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලට idea එකක් එන්න ඇති මේ සම්බන්ධව. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟට බලමු ඊළඟ පාඩම මොකක්ද මේ software development life cycle and good testing practices. හරි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.